කොහොමද මගේ ආදරණීය යාළුවනේ? ඔන්න මම අද ඔයාලට කියලා දෙනවා තනි පාට රෙද්දක කොහොමද රෙද්දේ හොඳ පිටයි කන පිටයි හොයාගන්නේ කියලා. අපිට මේක ගොඩාක් වෙලාවට ඇඳුමක් මහන්න ගියපුවම රෙද්ද කපා ගන්නකොට ප්‍රශ්නයක් වෙනවා. සමහර අය මේක දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. එන්නයි නොදන්න අයට තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. හරි. මම අද මෙතන අරන් තියෙනවා ලේස් කොටන් රෙද්දක්. අපි බලමු මේ රෙද්දේ කොහොමද රෙද්දේ හොඳ පිටයි කන පිටයි හොයාගන්නේ කියලා. හරි. ඔයාලට පේනවද මේ රෙද්දේ බලවාටිය? හරි. මෙන්න මේ බලවාටිය බලලා තමයි අපි රෙද්දේ කන පිටයි හොඳ පිටයි හොයාගන්නේ. බලන්න මේ රෙද්දේ ඔයාලට හොඳට පේනවා මේ බලවාටියේ තියෙනවා පුංචි සිදුරු. හරි අපි එහෙනම් බලමු කොහොමද දැන් රෙද්දේ හොඳ පිටයි කන පිටයි හොයාගන්නේ කියලා. බලන්න මේ රෙද්දේ බලවාටිය හොඳට බලන්න චෝටි සිදුරු තියෙනවා. මේ චෝටි සිදුරු විදලා තියෙන පැත්ත තමයි රෙද්දේ හොඳ පිට. බලමු අපි. ඒ වගේම රෙද්දේ කන පිට කොහොමද හොයාගන්නේ? මේ බලන්න සිදුරු විදලා තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත. බලන්න මේ අතට අල්ලනකොට මේක පුංචි ගොරෝසු ගතියට අපිට අතට අහු වෙනවා, දැනෙනවා. මේ බලන්න මේ සිදුරු විදලා තියෙන පැත්ත රෙද්දේ හොඳ පිට. එතකොට මේ සිදුරු විදපු පැත්ත නෙමෙයි අනිත් පැත්ත රෙද්දේ කන පිට පැත්ත. මෙන්න බලන්න හොඳට. එහෙනම් දැන් අපිට තනි පාට රෙද්දක රෙද්දේ බලවාටිය බලලා රෙද්දේ හොඳ පිටයි කන පිටයි ලේසියෙන්ම හඳුන ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.